මේ ලවේ මාත්‍රය කුඩා වෙන්න ඕනේ. හරේ මාත්‍රය විශාල වෙන්න ඕනේ. භාගවල තමයි නියම පරිමේය භාග කියන්නේ. සරලව කිව්වොත් හරේ විශාලයි ලවේ කුඩා වෙන්න ඕනේ. ඒක පිටන භාග වෙන තැන තමයි අපි කතා කරන්නේ. මේකේ ලවේ විශාල මේක x ගේ ලවේ මාත්‍රය කියන්නේ විජීය පදේ සංගුණක මේක x ගේ x වැඩි වුණාම x වර්ගය වෙනවනේ. ඒ කියන්නේ මේකේ ලවේ මාත්‍රය x වර්ගය මේකේ x එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේක විශාලයි හරේ මාත්‍රය කුඩායි. එන්නේ එහෙම තමයි නියම පරිමේය වෙන්නේ. ලවේ මාත්‍රය විශාලයි හරේ මාත්‍රය කුඩායි. මේකේ a b කියන දෙක එකතු වුණාම 3x වෙන්න ඕනේ. අපි a b දන්නේ නැහැ. මේකේ a b හොයන එක තමයි බින්න භාග කරනවා කියන්නේ. a b එක වුණා 3x වෙනවා. එක වෙලෙ මේ දෙක කොහොම වෙනවා. ඊළඟට අපි මේ 3x යට x දාන එක x ඍණ දෙක තියෙන්නේ. ඒකේ හරයෙන් වැඩි කරන සමීකරණය දෙපැත්ත. මේක හරයෙන් වැඩි කරද්දි 3x වැඩි කරාම x දාන එකයි x ඍණ දෙකයි මේකට මේක කැපෙනවා. එතකොට එනවා 3x. දැන් මේකෙන්ම මේකත් වැඩි කරද්දි මේක x දාන එකට x දෙක එක කැපෙනාම x ඍණ දෙක එනවා මෙතෙන්ට. මේකේ b යට x ඍණ දෙකෙන් තියෙන මේකත් මේකෙන් වැඩි කරද්දි x ඍණ දෙක කැපෙනවා. එතකොට ඉතුරු වෙන x දාන එක ඒක එනවා එතෙන්ට. එතකොට 3x සමානයි ඒකේ x ඍණ 2 එකතු කිරීම b ගේ x දාන 1. දැන් මේක අපිට ab නේ වන්න පුළුවන්. අපිට මේක b වන්න පුළුවන් ආදේශ ගමන. ආදේශයට අපිට x ට කැමති ගියානම් දාන්න පුළුවන්. මම x සමානයි 2 කියලා දැම්මේ. එතකොට x සමානයි 2 විතර අපිට 3 වරක් 2 6යිනේ. එතකොට ඒකේ මෙතෙන්ට x 2 ආවම 2යි 2යි ගියුණා බින්දුව. ඒකේ බින්දුව වෙන බලේ අගයන් නැහැ. එතකොට b ගේ 2යි 1යි 3යි. එතකොට මෙතන අපි b තනි කරගෙන මෙතන 3ෙන් බෙදනවා. එතකොට b සමානයි 2යි. ඊළඟට ගන්නවා x සමානයි ඍණ 3 ඍණ 1 ඍණ 3යි. මෙතන x ඍණ 2 ආවම a වැඩි කිරීම ඍණ 2යි ඍණ 1යි ඍණ 3යි. ඍණ 3ෙන් බෙදුනහම 1යි. a සමානයි ධන 1යි. මෙතෙන් ධන 1යි ඍණ 1යි කියන්නේ කැපෙනවා. ඒ කියන්නේ බිඳුවයි. දැන් අපි 3x නේ බින්න භාග ගන්න ඕනේ. දැන් අපි 3x ගේ අගය ගන්න. දැන් අපි මේක බින්න භාග කරද්දී a ගේ මෙතන අගය දන්නේ නැහැ. b ගේ මෙතන අගය දන්නේ නැහැ. දැන් අපි a ගේ අගය හොයන්නේ. a ගේ අගය 1යි. b ගේ අගය 2යි. මෙන්න මේක තමයි 3x ගේ බින්න භාග කැඩුවම එන උත්තරේ. මම මේකේ ආදේශයේදී b හොයන්න 2 දැම්මේ. මෙතනට a x සමාන 2 කියලා දැම්මම මෙතෙන් දෙකට a කැන්සල් වෙනවා. ඒතකොට අපිට නිකම් b ගන්න පුළුවන්. දැන් මේක a හොයන්න ආදේශයේ x සමාන ඍණ 1 දැම්මම මෙතන b ට ඍණ 1 දාම b කැන්සල් වෙනවා b බින්දුව වෙනවා. ඒතකොට ඒට ආවම කෙලින්ම අපිට ඒ උත්තරේ ගන්න පුළුවන්. එන්නේ ඒ නිසා.